ඉතින් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා මගේ YouTube channel එක පළවෙනි ටෙක් වීඩියෝ එකට. ඉතින් මොන අද අපි කතා කරන්නේ මෙන්න මේ වගේ ලස්සන AI thumbnails තමන්ගේ ෆෝන් එකෙන්ම විනාඩි 5ක් වගේ පුංචි කාලයක් ඇතුළත හදාගන්න විදිය තමයි මම මෙන්න මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ ගේන්න ලොකුම හේතුවක් තමයි ඔයාලට කාලය ඉතුරු කරගන්න ඇත්තටම හොඳ විදියක් තමයි මෙන්න මේ මම අද කියන ක්‍රමය. ඉතින් ඔයාලට විනාඩි 5ක් වගේ පුංචි කාලයක් ඇතුළත මේ දේ කරගන්න පුළුවන්. ඉස්සර නම් සාමාන්‍ය thumbnail එක හදන්න පැය භාගයක් වගේ කාලයක් ගත වෙනවා නම් ඉතින් ඔයාලට දැන් ඉඳන් පුළුවන් විනාඩි 5ක් වගේ පුංචි කාලෙකින් තමන්ගේ thumbnail එක ඕනම විදියකට හදාගන්න. ඉතින් මම ඔයාලට full ඔක්කොම හැමදේම කියලා දෙන්නම් මෙන්න මේ වීඩියෝ එකෙන්. එහෙනම් වැඩි කතාවක් නැහැ අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි දැන් හදාගන්න යන්නේ මෙන්න මේ වගේ සුපිරි thumbnail එකක් නේ. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ පුංචි දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ මෙන්න මේ දැනටමත් Gemini app එක නැත්තම් ඉතින් මම කියනවා download කරගන්න කියලා. ඉතින් මේකෙන් අපිට ලොකු වාසියක් තියෙනවා. ඉතින් මම දැන් මගේ app store එකෙන් ඔයාලට download කරගන්න ඕනේ. ඒකෙන් පුළුවන් නැත්තම් play store එකෙන් ඔයාලට ඒක download කරගන්න පුළුවන්. ඉතින් මම download කරගන්න මම දැන් කරන්නේ මගේ Chrome browser එකෙන් තමයි මේකට යන්න හදන්නේ. ඉතින් දැන් මම browser එකට ගියා. හරි ඉතින් මම දැන් Google Gemini කියන එකට යනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ browser එකෙන් මේ වැඩේ කරගන්න app එක download කරන්න කැමති නැත්තම් හරි යාළුවනේ. ඉතින් මම දැන් ඇවිල්ලා තියෙන Gemini web එකට. ඉතින් ඔයාලට පුළුවන් මේකට email එක දීලා login වෙන්න. ඉතින් email එක දීලා login නැත්තම් මම හිතන්නේ හදන්න දෙන්නේ නැති අපිට මේක image. හරි යාළුවනේ. අපි දැන් මුලින්ම කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි මේකට prompt එකක් තියෙනවා. අන්න ඒක add කරගන්න ඕනේ. ඉතින් දැන් මම පළවෙනි කමෙන්ට් එකේ ඔයාලට අන්නේ prompt එක දාලා තියෙනවා. ඉතින් මම දැන් මෙහෙම ගිහිල්ලා මගේ notepad එකේ prompt එක තියෙන්නේ. හරි මෙන්න මේ prompt එක මම copy කරලා අරකට add කරගන්න ඕනේ. ඉතින් මම මේ prompt එකේ හැමදේම add කරලා තියෙනවා. අපේ image එක ලස්සනට එන විදිය සහ ඒකේ sizes ඒ හැමදේම මම මේකට add කරලා තියෙනවා. ඉතින් ඔයාලට කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන්නේ මේක copy කරලා ඒකට දාගන්න විතරයි. ඉතින් මම මේ විදිහට copy දුන්නා. හරි ආයෙ Google Gemini එකට ආවා. ඉතින් දැන් මෙතනින් මම මේක paste කරගන්නවා. හරි ඔයාලට පේනවා ඒක paste වුණා. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට මේක upload කරගන්නවා. හරි යාළුවනේ අන්න ඒක අප්ලෝඩ් වුණාට පස්සේ අපිට තියෙන්නේ දෙවෙනි prompt එක දාගන්න. හරි. ඔයාලට පේනවා ඉතින් මෙතන thumbnails 2 කියලා එකක් තියෙනවා. අන්න ඒක තමයි මගේ දෙවෙනි prompt එක. ඉතින් මේකෙන් තමයි අපිට add වෙන්න ඕන හැමදේම තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ title එක, subtitle එක, මේ වගේ දේවල් මෙන්න මේකට තමයි add කරගන්න ඕනේ. ඉතින් මම ඒකත් මේ විදිහට මේකට paste කරගන්නවා. ඉතින් ඒකත් එක්කම අපි මේකට image එකක් දාගන්න ඕනේ. ඉතින් මෙතන තියෙනවා create and edit කියලා එකක්. මෙන්න මේක ක්ලික් කරන්න ඕන ඉස්සෙල්ලාම. ඊට පස්සේ ආයෙ plus icon එක ක්ලික් කරලා files වලට ගිහලා ඔයාලට පුළුවන් ඔයාලගේ image එකක් add කරගන්න. හරි යාළුවනේ මම දැන් මගේ image එකකුත් add කරගත්තා. ඉතින් මම දැන් title එක දෙන්නයි යන්නේ. ප්‍රධාන මාතෘකාව තමයි මම මේ විදිහට දෙන්නේ දැන්. ඉතින් මම ප්‍රධාන මාතෘකාව විදිහට දුන්නා මගේ ලස්සන දවසක් කියලා. ඉතින් subtitle 1 එක තමයි දැන් දෙන්න යන්නේ. ඉතින් ඒකට මම දෙනවා මගේ ඉතින් මම ඒකට දුන්නා මගේ YouTube studio එකේ වටයක් කැමුද කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඒවට කැමති ඒවා add කරගෙන ඉතින් ඔයාලගේ thumbnail එක කැමතිම විදියකට හදාගන්න පුළුවන්. ඉතින් මම දැන් subtitle 2 එකට දෙනවා vlog 1 කියලා. හරියන්නේ දැන් අපි add කරන්න ඕනේ හැමදේම add කරලා ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් තව මේකට add වෙන්න ඕන නම් subtitle 3 කියලා එහෙම add කරගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් මේකත් මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. හරි ඔයාලට පේනවා මෙතන creating your image කියලා ආවා. ඒ කියන්නේ අපේ image එක දැන් යාලා හදනවා. ඉතින් විනාඩියක් වගේ කාලෙකින් මේක හදලා අපිට යාලා දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් පොඩි කාලෙකින් යාලා අපිට හදලා දුන්න හැටි.
සුපිරි ඉමේජ් එකක් කියලා මට ක්‍රියේට් කරලා දුන්නා. ඉතින් දැන් මම මේක සේව් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ඉමේජ් එක එයාලා ක්‍රියේට්. ඉතින් මම හිතනවා අද මම ඔයාලට කියලා දුන්න හැමදේම හොඳින් තේරෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ වීඩියෝ එක යූස්ෆුල් කියලා හිතනවා නම් ලයික් එකක් දාලා දන්න දිහාට ෂෙයා කරලා මට සපෝට් එකක් ඉදිරියට සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න. ඉස්සරහට මම තව ලස්සන සුපිරි වීඩියෝස් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද නම් ගන්නවා ඔයාලා හැම දිනකටම ජය වේවා.